සුබ දවසක් සියලු දෙනාට. අද අපි දැක්ක සමාජ මාධ්‍ය හරහා යනවා සමගි ජන බලවේගයේ නායකත්වය රනිල් වික්‍රමසිංහට දෙන්න යටින් කුමන්ත්‍රණයක් ගෙන යනවා කියලා. අර මට කියන්න තියෙන්නේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් තමයි ඒක සහෝදරවරුන්ට වෙන්නේ. සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියන්නේ කවදාකවත් මේ රටේ නීති අනුකූල සාමාන්‍ය ජනතාවගේ ඡන්ද හිමියන්ගේ ඡන්දේ කවදාකවත් පත් වෙන්න නායකත්වයට එන්න පුළුවන් දෙන්නෙක් නෙමෙයි. සමගි ජන බලවේගය කියන්නේ නායකයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියන්නේ ඔය දෙන්නට. ඔය දෙන්නගේ තියෙන කුහැකි කුම්බැහිකම නිසා තමයි ඔය පක්ෂ කෑලි වලට කැඩි සුන්නක් දූවිලි වෙලා අපාගත වෙලා යන්නේ. ඒ වගේම සහෝදරවරුනේ ඒ පක්ෂෙට එන මිනිස්සුත් ඒ වගේනේ. මම දැක්කා දැන් අර සජිත් මහත්තයාගේ මාධ්‍ය ප්‍රකාශක හැටියට වැඩ කරන ප්‍රසාද් සිරිවර්ධන කියන්නේ මම දන්නවා අද මේ වෙනකොට මිහිරිගම දෙකට තුනට කැඩීගෙන යනවා. ප්‍රසාද් සිරිවර්ධන ගත්තොත් එහෙනම් ප්‍රසාද් සිරිවර්ධන මිහිරිගමට ආවේ කොහමද? දැන් ඉන්නේ කොහමද කියන එක මතක නැහැ. අට්ටුම තනින් ප්‍රසාද් සිරිවර්ධන ඡන්ද දීපු මිනිස්සුන්ට ස්තුතිවන්ත කරන්නත් ආපු මිනිස්සෙක් නෙමෙයි. මේකට අහසින් පාත් වුණා වගේ මාස 4යි දින 4කින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා දැන් ඔහු කටයුතු කරන්නේ ඔහේ ඉන්නම් වාලේ. දැන් වෙලා තියෙන්නේ එයා ජනප්‍රිය වෙන්න කතානායකයෙක් හැටියට කය්‍ය නායකලා හැටියට අද කය්‍ය ගහන්න විතරයි එයා දන්නේ. වෙන බලන්නකෝ මීරිගම කොට්ටාසයට මීරිගම ආසනයට මොකද වෙන්නේ කියලා. ආයේ ජීවිතේට මම දන්න තරමින් නම් ප්‍රසාද් සිරිවර්ධනටවත් ආයේ මීරිගමින් පාර්ලිමේන්තුවට යන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ කියන්නේ සජිත් ප්‍රේමදාස කියන්නේ ටග්ගාලා කට්ටිය ගන්න සහෝදරත්වයෙන් ලං කරලා ගන්නවා. ඒ වගේම ඒ ගන්නවට වඩා වේගින් විසි කරලා දානවා. අන්න ඕක තමයි වෙන්නේ. මම නම් කියන්නේ සමගි ජන බලවේගයේ හොඳම නායකත්වයට මේ වෙනකොට හර්ෂද සිල්වා ආවොත් යම් කිසි රටට වැඩක් කරයි පක්ෂයටත් වැඩක් කරයි පක්ෂ සමගියක් ඇති වෙයි. නැත්තම් ඔය කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තත් එකයි හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තත් එකයි. ඔය දෙන්නම සමගි ජන බලවේගයේ අපි ගත්තොත් එහෙම නායකයාත් එක්සත් ජාතික පක්ෂේ නායකයාත් ඔන්න ඔය ආකාරයෙන් තමයි හිඟා කතා ඉන්නේ. අදුම වශයෙන් දැන් ඒ කට්ටියට තියෙන්නේ පළාත් පාලන ආයතනවල ඒ කට්ටියට බලය පිහිටව ගන්නවත් බෑනේ. මොකද ඒකත් හොරා කණ්ඩ එක් පුටු වලට හොරා කණ්ඩ එතෙන්ට නායකව පත් කරගන්න, සභාපතිවරු පත් කරගන්න, උපසභාපතිවරු පත් කරගන්න, නගරාධිපතිවරු පත් කරගන්න ඒකටත් පක්ෂයේ දෙකේ තුනේම කුලල්කා ගන්නවා. මේක අපිට ආදරේටවත් නගර සභාවට ආදරේටවත් ගමට ආදරේටවත් නෙමෙයි මුන් කුලල්කා ගන්න. මුන් හදන්නේ මුන්ගේ මඩිය තද කරගන්න, මුන්ගේ පරම්පරාව නැගිටව ගන්න, මුන්ගේ පරම්පරාවේ පිටරටින් ඉඩකඩම් අරගෙන පිටරට යන්න. එතකොට මුන්ට ප්‍රශ්නයක් නෑ. මේකට සුනාමියක් ආවත් ප්‍රශ්නයක් නෑ. මේකට ගම් වතුරක් ආවත් ප්‍රශ්නයක් නෑ. මේකට භූමිකම්පාවක් ආවත් නෑ. ඉරහඳ කඩාගෙන වැටුණත් මුන්ට ප්‍රශ්නයක් නෑ. ඉරහඳ කඩාගෙන වැටුණා කිව්වොත් මුන් පිටරට යන්න පවා මුන් ලෑස්ති වෙන්න තමයි මුන් මේ වෙනකොට පළාත් පාලන ආයතන ටික පිටෝ ගන්න බැරුව දඟලන්නේ. ඒ වුණාට අනුන්ට තමයි පුකාද පාන්නේ. ඔන්න ඔය ආකාරය තමයි ওই නායකයෝ දෙන්න ගැන කියන්න ගියොත් දෙයියාමුදුරනේ අපිට වීඩියෝ 20ක් 25ක් විතර කරන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අපි වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉමු. බැරිම වුණොත් අපි එළියට බෑලා ගත යුතු ක්‍රියාමාර්ග ටික අරගෙන ඔය දෙන්නම කුජීත වෙන්න වන්නලා දාන්න තමයි සහෝදරවරුනි තියෙන්නේ. මොකද දැන් මාලිමාවට නිදහසේ වැඩක් කරගන්න දෙන්නේ නැහැ. ආණ්ඩු කුමාර දිසානායකට ජනාධිපතිවරයාට නිදහසේ වැඩක් කරන්න දෙන්නේ නැහැ. දැන් එතෙන්ට අවලාද කියා එක දේවල් කියා ඉන්නවා. ওই නායකයෝ දෙන්නම තම වෙන්නේ ඔන්න ඔය අන්ත අසරණ තත්යකට දේශපාලන වශයෙන් හිඟා ගන්න තමයි වෙන්නේ කියන එක මම ප්‍රකාශ කරනවා. ජය වේවා සියලු දෙනාට. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. අපි බලාගෙන ඉමු. බොහොම ස්තුතියි.